ආර්ට්න LK YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මෙහෙම ලස්සනට කොළ පාටට තියෙන තනකොළ බිස්ස දැන් මෙන්න මේ වගේ වෙලාද? වල් පැල දනක් ගානට වැවිලාද? ඉතින් ගාඩන් එක දැක්කහම අපායක් වගේ එපා වෙනවද? ඔව් මේක ඔයාට තියෙන ප්‍රායෝගික ගැටලුවක්. මොකද මේ වෙලාවේ ඔයාට ගාඩන් එක මේන්ටේන් කරගන්න කවුරුත් හොයාගන්න බෑ. හොයාගත්තත් ඔයා එයාව ගෙන්න ගන්න එක ලොකු අවදානමක්. මොකද මේ කොරෝනා වසංගතයත් එක්ක අපි දුරස්ථභාවය ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට ඔයාට එකම විදිහට ඉඳලා ඔයාටත් එපා වෙලා ඉතින් කම්මැලි ඇති. සමහර අය හුණු ගැන ඉන්නේ. ඉතින් මම අද ඔයාට කියලා දෙන්නම් සොබාදහමට පොඩ්ඩක් කිට්ටු වෙලා ඔයාගේ ගාඩන් එක පෙර තිබ්බටත් වඩා ලස්සනට සමහර විට ඔයාගේ ගාඩන් මේන්ටේන් කරනවටත් වඩා තමන් මේන්ටේන් කළා තමන්ගේ මානසික තෘප්තිය වැඩියෙන් ලස්සනට පළදාව මල් එළවලු ඒ සෑම දෙයක්ම පිරිපුන් සුපිරි උද්‍යානයක් හදාගන්නේ කොහොමද කියලා මේන්ටේන් ටිප්ස් ටිකක් තමයි අද මම ගේන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඔයාට මේක ගොඩාක් වැදගත් වේවි. ඉතින් මම මුලින්ම කරන්න යන්නේ මේ ඉවාට ශාක ටික ට්‍රිම් කර ගැනීම. ඉතින් මෙතෙන්දී ට්‍රිම් මැෂින් එකක් හරහා කරන්න. නමුත් ඔයාට ඒ කියන්නේ මේ ට්‍රිම් මැෂින් එකක් කිරීමේ බලාපොරොත්තුව තමයි මට මේක ඉක්මනට කරගන්න පුළුවන් වීම. ඉතින් නමුත් ඔයාට දැන් ගෙදර නීහැනහිල්ල ඉන්න ගමන් ඕක හදිස්සියක් නැතුව එමිහිට හතුරකින් හරි ඒ වගේ මේක ට්‍රිම් කරගන්නත් පුළුවන්. අනිත් එක හැබැයි මේ හැම වෙලාවෙම හිතන්න ඕන මේකේ ඔය දැන් මල් එහෙම තියෙනවයි කියලා ට්‍රිම් නොකර ඉන්න හොඳ නෑ. අර ඒක ලෝභ නොවි හදන්න ඕනේ. එතකොට තමයි ඊළඟ මාසෙද්දි මේක ලස්සනට ඔයාට ඔය හැඩයත් එක්ක මේක ඒ ලස්සන පෙනුම ගන්න පුළුවන්. ඔව් දැන් ගත්තොත් මේ තියෙන හැමීලියා ශාක. ඉතින් දැන් මේක අපිට මෙතන රවුමට හැදුවොත් තව ලස්සනයි. ඉතින් මේවට කුරුල්ලෝ එහෙම එනවා. ඉතින් මම කප්පාදු කරන්න හැබැයි අනිවාර්යයෙන් මේ කප්පාදුදී ඔයා ලෝභ වෙන්න හොඳ නැහැ. මොකද ගහ එයාට අවශ්‍ය විදිහට නෙමෙයි ඔයාට ඕන විදිහට හැදෙන්න ඕනේ. එතකොට තමයි ඔයා ගාඩන් එකක ලස්සන ඔයාට දකින්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට කප්පාදු කරනවා. ඔයාට ට්‍රිම් මැෂින් එකක් තියෙනවා නම් එහෙම පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ ලේසියෙන් ඉතින් මෙන්න මේ විදිහට ඔයාට කප්පාදු කරගන්න පුළුවන්. ඔව් ඊළඟට මම මේ උණ කහ ඒ කියන්නේ මේ උණ පඳුර මේක කළු උණ පඳුර මේකේ මේ අනවශ්‍ය අතු කපා ගන්නවා. මේකේ උඩත් ලස්සනට බූසිය වගේ කියන්නේ මේක එක මට්ටමකට කපලා බෝලේ වගේ හදලා තියෙන්නේ. නමුත් උඩ ටිකක් ට්‍රිම් කරගන්න බෑ. මොකද මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේ ගහේ තියෙනවා කොරවක්කෝ පැටවු දාලා. ඉතින් ඒගොල්ලෝ කොරවක් කූඩු දෙකක් විතර තියෙනවා. ඉතින් දැන් මම උඩ ට්‍රිම් කරන්න ගියොත් ඒගොල්ලන්ට කරදරයක් වෙයි. ඉතින් ඒ හින්දා මම යට විතරක් ට්‍රිම් කරනවා. ඉතින් අපිට ඒ වගේ හේතු මත සමහර වෙලට ඔයා ගාඩන් එක ට්‍රිම් කරනකොට ඒ වගේ දෙයකදී ඔයාට කුරුළු කූඩ තිබුණොත් ඒ වගේ වෙලාවට ඉතින් ඔයා කවදාවත් කරන්නේ නැහැ. මොකද ඒ සතුන්ගේ ජීවිතය ඉතින් සමහරට ඉතින් ඒ එක සැරයකට ඔයා ට්‍රිම් කරන එක අත්තරින්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ තියෙන්නේ මම ඔයාට මේ පෙන්වන්නම් මේ තියෙන්නේ කොරවක් පැටවු. ඉතින් මේ පැටවු ඉන්න කූඩු තියෙන හින්දා මම උඩ ට්‍රිම් කරන්නේ නැහැ. ඒක මේ සැරේට අයින් කරනවා. මේ නිකන් කුකුල් පැටවු වගේ බෝල වගේ කළු පාට කොරවක් පැටවු ඉන්නේ. ඊළඟට දැන් මම කරනවා මෙන්න මේ ගහ. දැන් මේ බලන්න මේ ක්‍රිස්ටින ගහක් මේක මේන්ටේන් කෙරිලා නැතුව නිකන් මෙහෙම සවුත් වෙලා තියෙන්නේ. ඉතින් මම ඒකේ මේ අනවශ්‍ය ලොකු අතු කපනවා. මොකද ඒව වේලිලා තියෙන්නේ. මොකද අපිට ට්‍රිම් කරද්දී දැන් ඉතුරු ටික අපිට හොඳට ගන්න නම් හදාගන්න නම් මේ වගේ ක්ලීන් එකක් කරගන්න ඕනේ. ඊළඟට දැන් මෙතන තියෙන්නේ මේ හෙලිකෝනියා ශාක. මේවට ගොඩක් පැණි කුරුල්ලෝ එනවා. ඉතින් මේ ශාකවල සාමාන්‍යයෙන් මලක් පිපුණට පස්සේ ඒකේ ආයෙ මලක් එන්නේ නැහැ. ඉතින් ඒ පඳුරය කපලා ඉවත් කිරීම සිදු කර යුතුයි. ඉතින් මම මේ විදිහට ඒ පඳුරේ ඉවත් කරගෙන ඊළඟට ඒ වේලිච්ච කොළ එහෙම මේ විදිහට කපලා අයින් කරනවා. ඉතින් මේකට ඔයාට ඕන ටූල් එක භාවිතා කරන්න පුළුවන්. දැන් මේ ගහ කපන්නේ මම නයි සෙක්‍රටරියක් වගේ පොඩි කතුරකින්. ඉතින් ඔයාට ඕන කතුරකින් පිහියකින් අර ඕන ආයුධ ඔයාගේ ගෙදර දැනට මේ වෙලාවේ හැම
ටූල් එකම හොයාගන්න බැරුව ඇති. ඉතින් මොකක් හරි තියෙන ආයුධයකින් ඔයා මේවා අනවශ්‍ය අතු කපලා මේකේ ලස්සන ගන්න. දැන් හොඳට බැලුවොත් දැන් මේ මෙහෙම කපලා ඒ කියන්නේ ට්‍රිම් කරලා එහෙම ගත්තාම මේවැ ලොකු පෙනුමක් එනවා. දැන් මේ ශාකය ගත්තොත් මේ නෙල්ලි ගහේ උඩ ටික මැරිලා තියෙන්නේ. නමුත් යටත් පොඩි දල්ලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ විදිහට මේක කපලා අපිට ඉතුරු මේක හදා ගන්න පුළුවන්. අපිට අර ගේ ඉස්සරහ නිකන් මැරිච්ච ගහක් තියාගෙන වැඩක් නැහැ නේ. ඉතින් අපි ඒ හින්දා මේක මේ ගාඩන් එකෙන් අයින් කිරීම සිදු කරනවා. ඉතින් මේ මන්න වලින් එහෙම කපන්න එපා. සමහරට ඒතර ගාහට හානි වෙන්න පුළුවන්. අංශක 45ට ඇන්ගල් වෙන්න මෙහෙම කැපුවාම මොකුත් ඔයා මේකේ දිලිරනාශක ගෑවෙ නැතත් වසි වතුර කඳට බහින්නට ටක් ගාලා ස්ලොප් එකට එනවා. ඊළඟට දැන් අනිවාර්යෙන් රෝස වගේ ශාක ගත්තොත් ඒවැ මල පිපුණට පස්සේ ඒ පරණ ටික අයින් කරන්න ඕනේ. එතකොට තමයි හොඳට මල් එන්නේ. ඉතින් මේ විදිහට පරණ නටු ඒ ටික ඔක්කොම කපලා ඔයා ක්ලීන් කිරීම සිදු කරගන්න ඕනේ. ඉතින් වෙන මල් වලටත් ඒක පොදුයි. අනිත් එක එහෙම ක්ලීන් කරගත්තාම තමයි අර ගහේ සුන්දරත්වය හොඳට හයිලයිට් වෙන්නේ. නැත්තම් අර වේලිච්ච අතු තියෙනකොට ඒ ගහේ ෆ්‍රෙෂ් ගතිය අර ඒ පෙනුම එන්නේ නැහැ. ඉතින් පොහොට්ටුයි මලු ඉතුරු කරලා අපි වේලිච්ච මල් ඉති කොළ ඒ සියල්ල මෙතෙන්දි අපි ක්ලීන් කරගන්නවා. ඉතින් ඔයාට පේනවා දැන් මේ මසංගහේ ගත්තොත් මේකේ වල් ඇවිල්ලා. ඉතින් අපි මේ ශාකයට පොහොර ගතිය වැටෙන්න මේ අනිවාර්යෙන් මේ වල් ගැලවලා සුද්ධ කරන්න ඕනේ. ඉතින් මේවට පහසුම ක්‍රම තමයි අතින් ගලවනකොට. එතකොට මෙහෙම සවුත් වෙන්නෙත් නැතුව ඔයාට මෙන්න මෙහෙම ඊට අමතරව ඔයාගේ ගාඩන් එකේ දැන් මෙහෙම ගස් වටේට මේ වගේ බෝඩර්ස් වගේ දාලා තියෙනවනම් ඔයාට ඒක මේව සුද්ධ කර ගැනීමේදී ලෙහෙසියක් ඇති වෙයි. ඉතින් අපි මේ විදිහට අනිවාර්යෙන් ගස් මුල් වල තියෙන වීඩ්ස් එහෙම ගලවන්න ඕනේ. ඉතින් මේ ගසට අමතරව තියෙන අනිත් හැම එකම වීඩ් එකක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඉතින් එහෙම නැත්නම් මේ ගහේ පෝෂණය ඔයා දාන පෝර ඒ හැමදේම වතුර ඒ බිම තියෙන ශාක වලින් උරා ගැනීම හින්දා හොඳ ශාකයක් ඔයාට ලබා ගන්න බෑ. ඉතින් මේ ගලවන දේවල් ඔයාට කොම්පෝස්ට් කරගන්න පුළුවන්. කොම්පෝස්ට් බඳුනකට දාලා ඉතින් මම කම්පෝස්ට් කරන හැටි වීඩියෝ එකක් තියෙනවා මගේ. මම ඒකේ ලින්ක් එකත් මෙතනින් දාන්න. ඉතින් දැන් අපි එහෙම ක්ලීන් කරගත්ත මේ මසංගහේ මුල බුරුල් කරලා පස් ටික හොඳට කොම්පෝස්ට් මිශ්‍රණයක් දානවා. මොකද මේක පළතුරු ගහකින්ද අපි කවදාවත් මේ වගේ දෙයකට රසායනික පොහොර දාන එක සුදුසු නැහැ. අපිට පාරිභෝජනයට ගන්න දෙයක් හින්දා මල් ගහකට නම් ඉතින් දැම්මත් ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වගේ ශාකයකට ඔය කවදාවත් රසායනික පොහොර භාවිත කරන්න එපා. මේක පළතුරු ගහක් හින්දා. නමුත් රසායනික පොහොර ඉක්මනට හැදේ. ඉතින් ඒ වෙනුවට ඔයාට කොම්පෝස්ට් භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ තනකොළ වල තියෙන වල් ගලවීමට පහසුම ක්‍රමය තමයි මේ මම පෙන්නන්නේ. මුලින්ම හොඳට පෙඟෙන්න නිකන් මඩ වෙන්න වතුර දාන්න. දැම්මට පස්සේ ඔයාට මේක පෙඟුනහම ලේසියෙන් අතින් ඇදලා වුණත් ගලවන්න පුළුවන්. හැබැයි සමහර වර්ග තියෙන ඔය කලාඳුරු වගේ අලේ එහෙම හොඳින් පහළට බහින ශාක ලේසියෙන් ගලවන්න බෑ. ඉතින් ඒ වගේ ඒවා අපිට ටූල් එකක් වගේ භාවිතෙන් තමයි ගලවන්න වෙන්නේ. දැන් මේ වගේ පොඩි පැල නම් ටක් ගාලා ගැලවෙන්නේ. ඉතින් මෙතන ඕස්ට්‍රේලියන් තනකොළ තිබ්බ වුණත් මේ පෙඟුවපු හින්දා අපිට ලේසියෙන් මෙතෙන්දී ගලවන්න පුළුවන්. මම ඔයාට දැන් පෙන්නන්නම් මේ රේක් එකකින් වගේ කියන්නේ පොඩි මුල්ලුවකින් ගහලා කොහොමද ගලවන්නේ කියලා. ඉතින් මේ ඔයා කවදාවත් නිකන් උඩින් කොළ කඩලා ගන්න නැතුව මේ විදිහට ඒ කියන්නේ යට තනකොළේ ඩැමේජ් වුණත් මෙන්න මෙහෙම හොඳින් හාරලා ගන්න. ඊට අමතරව මෙන්න මේ විදිහට මේ එජස් අනිවාර්යෙන් මේ එජස් අපි කැපීම සිදු කරන්න ඕනේ. නැත්තම් අර ගාඩන් එකේ ලස්සන එන්නේ නැහැ. ඉතින් මේ එජස් කපන්න දැන් මේ වෙලාව ඔයා ළඟ තනකොළ කපන මැෂින් එකක් නැත්තම් ඔයාට පුළුවන් ඒක උදැල්ලක් භාවිතෙන් වුණත් කපා ගන්න. අර මේ තනකොළ කපන මැෂින් නැතිෙද්දි නූල දාලා තමයි අපි මේක එජස් කපීමෙන්දි කරන්නේ. තලෙන් කපන්න අමාරු. ඉතින් මෙන්න මේ වගේ මේ තනකොළේ වැවිලා තියෙන දැන් මේ මෙන්න මේ ධාරේ මේ විදිහට ඔයා තනකොළ මැෂින් එක නැති වෙලාවට මෙහෙම එජ් එක දිගේ උදැල්ලෙන් පටියක් ගිහිල්ලා එතකොට අර එළියට වැවිච්ච තනකොළේ කැපිලා වෙන් වෙනවා. ඊළඟට ඔයාට අතින් ඒක
ගලවන්න පුළුවන්. ඉතින් මේකත් හොඳට මෙහෙම ගැලෙව්වහම තමයි අර ගාඩන් එකේ නීට් ගතිය එන්නේ. දැන් ඉතින් ඊළඟට ඔයාට මේ වගේ ඒ කියන්නේ මොනවා හරි ඔයාගේ පොන්ඩ් වගේ තියෙනවනේ. ඉතින් ඒවැ සමහර වෙලාවට අර අවුව ගොඩාක් තියෙනකොට මෙන්න මේ වගේ දියසෙවල් එනවා. ඉතින් ඒවා ඔයා ක්ලීන් කර ගැනීම දැන් මෙහෙම අතින් හරි ගන්න පුළුවන්. ඉතින් මාළු ඉන්නවා නම් ඉතින් අර වෙනම මාළු අයින් කරලා ඔයා ක්ලීන් කරනවා වෙනම එකක්. එහෙම නැත්තම් මේ විදිහට අතින් මේ අයින් කරගන්න. ඊට අමතරව මේ වේලිච්ච කොළ තියෙන්නේ. මේවා ඔයාට මෙහෙම කඩා ගන්න පුළුවන්. දැන් මෙතන හැකරැල්ලකුත් ඉන්නවා. මේ හැකරැල්ලකුත් ඉතින් අනිවාර්යෙන් මේ දේ ඔයා කරලා බලන්න. ඔයා ගස් අල්ලලා බලන්න පොළොවේ මේ පස්වල සුවඳ බලන්න. ඔයාට අමුතු ආකල්පයක් දැනේවි. ඔයාගේ ජීවිතේ මේ කොරෝනා එක ඔයාට ආශිර්වාදයක් කියලා හිතේ. ඉතින් අදම මේ එළියට බහින්න මේ වැඩේ කරන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඊට අමතරව ඔයා දැනට අපේ Garden LK YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. මොකද අපි මේ වගේ අලුත් වීඩියෝ ගොඩාක් දානවා. නැත්නම් ඔයාට ඒවා miss වෙයි. මම යට description box එකේ links ටිකකුත් දානවා. එතකොට ඔයාට මීට අමතරව ඔයාට සමහර බලන්න බැරි වෙච්ච වීඩියෝස් මිස් වෙන්නේ නැතිව ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තව වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you very much.